Hi guys, ඉතින් කොහමද? Good morning. අද වෙනවා බලන්න කළුදිය පොකුණ. ඔයාලා දන්න ලස්සන තැනක්, නිස්කලංක තැනක්. දඹුල්ලට නුදුරු ප්‍රදේශයක තියෙන දඹුල්ල ආසන්නයේ තියෙන්නේ. හරිම ලස්සන නිස්කලංක තැනක්. අද යනවා බලන්න ඔයාලවත් එක්ක යන්න හිතුණා. ඉතින් කළුදිය පොකුණ පුරාවිද්‍යා භූමිය ඇයිදෙන්ට එහෙම කියන්නේ මොකද්ද තියෙන පුරාවිද්‍යාත්මක වටිනාකම? ඇයි කළුදිය පොකුණ කියන්නේ? කළුයිද වතුර? ඒ ඔක්කොම ගිහිල්ලා පෙන්නලාම ඔයාලට කියන්න මොකක්ද එතන තියෙන විශේෂත්වය කියලා. කළුදිය පොකුණට යන්න තියෙන්නේ නම් වාහනවල සාමාන්‍යයෙන් යන්න සුදුසුම 3 wheel එක හෝ බයික් එක එක්කෝ SUV එක නැත්නම් ඔෆ් රෝඩ් ජිප් එක වගේ තමයි යන්න ලේසි. නැත්නම් යන්න අමාරුයි. ඇත්තටම කිව්වොත්. මොකද දන්නවද? පාරවල් හරිම අමාරුයි යන්න. බයික් වල ගියා සාමාන්‍යයෙන් අමාරුයි යන්න. අද අපි යනවා තව කොල්ල දෙන්නෙක් එකම යන්නේ. එයාලා ඉස්සෙල්ලාම අපේ ගමේ කොල්ලෙක් ඉන්නවා. එයා වෙක් කරගෙන ඊට පස්සේ යනවා කළුදිය පොකුණ ආසන්නයේ තියෙනවා අනිත් කොල්ලගේ ගෙදර. එයාලා ගෙදර ගිහලා එයාලා ගෙදර තියෙන වාහනයක තමයි යන්නේ. මොකේ යන්න වෙයිද දන්නේ. වාහන දීප නැත්තම් ෆයින් තමයි යන්න වෙන්නේ එයාලා ගෙදර. අපි ගිහිල්ලා බලමු මෙතෙන්ට. ආයි ළමයි ඔන්න පළවෙනි යාළුවා පික් කරගත්තා. මෙහෙන් ඉන්න ඩයල් එක. පොඩි එකෙක් වගේ මම පෙන්නන්න එපා මම. අපි දැන් යනවා අනිත් එක්කෙනා ගෙදර ගාවට. එයා ගිහිල්ලා එයාලත් එක්ක තමයි එයාලගේ වාහනේ තමයි යන්නේ. අපි එහෙනම් එයාව ගත්තාම ඊළඟට හම්බෙමු. ළමයි ඉතින් අපි දඹුල්ල ස්ටෑන්ඩ් එකේ ඉන්නේ. තව ටිකක් යන්නේ. අපි අර කොල්ලයි ගෙදර. ඒ ගිහිල්ලා තමයි ඉතින් කළුදිය පොකුණට යන්නේ. ඒක ෆෝන් එක ආන්සර් කරන්නේ අපි අතර මං කරලා වගේ ඉන්නව නිකන්. කෝල් ගන්න ආන්සර් කරන්නේ බලමු ආන්සර් කරපුවාම. ගායිස් මම වගේ මෙහෙම පණ්ඩිත වැඩ කරන්න යන්න එපා. බස් එකේ සීට් එකක ඉඳගෙන සැපට යන්න. බස් එකෙන් පල්ලයට වැටරොත් එහෙම අනිත් එක ෆෝන් එකත් උස්සගෙන මේ බස් එකෙන් පල්ලයට වැටරොත් එහෙම බුදු සරණයි ඉතින්. පරිස්සම යන්න ඕනේ. ගමන් යද්දි. අපි දැන් යන ගමන් ඉන්නේ අර අනිත් යාළුවා ගෙදර. දැන් ගොඩක් දුර ආවා අපි ගමනේ. තාම පටන් ගත්තේ නැහැ අපි යන්න. දැන් ගිහිල්ලා එයාගේ වාහනේ එහෙමම යන්න පටන් ගන්නවා. මම අර පැත්තක ඉන්නේ බලන්නකෝ යන්න තියෙන මූ අපිට එන්න කියලා. මූ ගෙදරටලා හොඳට ඉන්නවා සැපේ වේ. මේ පාර දැන් ඉතින් අපි යන්න ඕනේ එහෙන දුර පයින්. මාර කටු තමයි මූ දෙන්නේ. දැන් ගිහිල්ලා බලන්න ඕනේ මොකද්ද ඔක කරන්න බුද්ධි දාන්නෙත් නැහැ තාම. කෝල් ගත්තර කෝල් ආන්සර් කරන්නේ නැහැ ඔක. මේ බලන්න ඕනේ ගිහිල්ලා.
අපි දැන් කළුදිය පොකුණේ යන තැනට ඇවිල්ලා ඉන්නේ. අපි ආයේ මේ පාරේ ආවේ. මේ පාරේ කණ්ඩලම් පාරේ කන්න වැපාස් කරගෙන එනකොට හම් වෙනවා මෙහෙම තැනක්. මේ මූව ගන්න තමයි ගියේ. අනිත් එක බයික් එකේ මේ මෙහෙම තැනක් හම් වෙනවා. හරිද? මම ඔයාලට වෙන්නන්න බෑක් කැම් එක දාලා. මේ මෙතෙන්ට ආවට පස්සේ මේ මෙතනින් හැරිලා මේ බොරළු පාර දිගේ දිගටම යන්න තියෙන්නේ. මේ බොරළු පාර දිගේ දිගටම ගිහපුවම තමයි කළුදිය පොකුණට යන්න පුළුවන්. මෙතන ඉඳලා පාරේ යන සම්පූර්ණ වීඩියෝ වල දෙන්නම්. එතකොට ඔයාලට මේ පාර දිගේ අපි යන විදිහටම ගියයි. ගයිස් ඔයාලත් ඉතින් එනකොට හොඳට තෙල් කරන මිස් දෙන්නේ නැති ලෙඩ දෙන්නේ නැති වාහනයක එන්න මේ අපිට වෙලා තියෙන දැන් පයින් යන්න කිලෝමීටර් ගාණක් ආපු වාහනේ කැඩිලා දැන් කොල්ල තුන් දෙනාම පයින් යන්නේ කරන්න දෙන්නේ නැහැ ඉතින් පයින් යන්න වෙනවා දැන් බෑග් එකේ කැමරා ඔට්ටියක් දාගෙන ක්‍රෙඩිට් දාගෙන නාන්නත් එක්කනේ ආවේ කොහොම කරන්න දැන් ඉතින් පයින්ම තමයි යන්න දෙන්නේ මොනා කරන්නද පයින් ගියත් මේ පැත්ත මාර ලස්සනයි යංගෝ බලන්න ගයිස් අර පාර දිගේ දිගට මෙද්දී වලට හම්බ වෙන හෝටලයක්. ඒ හෝටලේ පොවිලා ටික දුරක් එද්දී මෙන්න මෙතනින් පාරක් තියෙනවා. හැරෙන්න හරියද? මේ තියෙන පාරක් ඇතුළට. ඕන් මේ මෙහෙට පාරක් තියෙන. ආන්ගේ පාර දිගේ යන්න ඕනේ. මම ඔයාලට අනිත් පැත්තට පෙන්නන්න. ඒ පාර දිගේ දිගටම යන්න ඕනේ. මෙතන කළුදිය පොකුණ කියලා බෝඩ් එකක් ගහලා තියෙනවා. එතකොට ඉතින් ආයෙ මගේ අරින්නේ නැහැ මේ පාර කෝකද කියලා. හතරක් කළුදිය පොකුණ කියලා බෝඩ් එකක් ගහලා තිබ්බා. ඒ පාර දිගේ දිගට මෙතන හම්බෙන්නේ. මම ඔයාලට දැන් බැක් කැමරේ දාලා පෙන්නන්න. ආන්ගේ පාර දිගේ යන්න. ඒ හොටෙල් එක පාස් කරන් මේ පාර දිගේ දිගටම ආපුවාම මේ මෙතන මේ පාර තියෙන්නේ. ඔය කළුදිය පොකුණ බෝඩ් එක පෙන්නනවා. ওই පාර දිගේ දිගටම ගිහම යන්න පුළුවන් කළුදිය පොකුණට. අපි නම් යම යන ගමන් ඉන්නේ. බයික් එක කැඩුනා. මගදී පයින් යනවා දැන්. කරන්න දෙයක් නැහැ. අපි අනිත් කොල්ල දෙන ඉස්සරහින් යනවා. මාර කට්ට සෙට් වුණා. ඉතින් මේ වගේ දේවල් වෙනවා මේ පාරවල් යද්දි. මේ තුන්නෙක් ගියාන එක බයික් එක එකයි උනේ. දැන් ඉතින් යනවා මේට. මාර මහන්සි තවද රව්වත් වැටෙනවා. හරිම අමාරුයි මේ වගේ තැන්වල යනවා කියන්නේ. වාහනේ යන්න ඕනේ. තදින් අවුවත් වැටෙනවා පේනවනේ නේ. තදින් අවුවත් වැටෙනවා. අපි ගෙදර ගාගෙන ඉඳලා උදේ අපි පිටත් වුණේ උදේ 8ට. අපි ගෙදර ගාගෙන ඉඳලා දඹුල්ල ටවුන් එකට තියෙනවා කිලෝමීටර් 5ක්. එතන ඉඳලා අපේ කොල්ලාගේ ගෙදර ගාවටත් තියෙනවා කිලෝමීටර් 8ක් විතර. අපි දැන් එතන ඉඳලා කිලෝමීටර් අපි කොහමද කිලෝමීටර් 2ක් විතර බයික් එකේ ආවා. දෙකම තුනකට කිට්ටෙන්න බයික් එකේ ආවා. ඊට පස්සේ බයික් එක කැඩුනා මගදී. අමාරුයි. ඊට දැන් අපි වයිමු කිලෝමීටරයක් මෙතන කමාරක් විතර ආවා. මහන්සි මේක කළුදිය පොකුණ කොට කඳු තියෙන්නේ. මේ වතුරු පාරවල්නේ. කඳු පල්ලම් පොඩි කඳු පල්ලම් තියෙන්නේ. අමාරුයි ඉතින්. අපේ කොල්ල දෙනෙක් ඉස්සර යනවා. එක්කෙනෙක් බයික් එක තල්ලු කරගෙන යනවා. මේ තියලා යන්න බෑ වාහන. ඔයාලා එන වාහන කිසිම එකක් තියලා යන්න එපා. බයික් වලවත් යන්න බැරි නම් කැඩුනොත් තල්ලු කරගෙන හරි යන්න. මොකද මෙහෙ තියන්න එපා. මොකද අත් වශයෙන් කිව්වොත් මෙහෙ උඩුකාරයෝ ඉන්නවා, ගංජාකාරයෝ ඉන්නවා. ඒ කට්ටිය ඉතින් වාහන උස්සනවා. කෑලි සමහරට බයික් එකෙන් උස්සන්නත් පුළුවන්. බයික් එක උස්සන් යන්න කියන්නේ මොකක් හරි සිද්ධියක් කළා බයික් එක අරන් යන්න බැරි නම් බයික් එක කෑලි හරි ගලවනවා. ඒ හින්දා බයික් එක තල්ලු කරගෙන හරි යන්න නතර වුණා. බයික් වල එනවා නා තියලා යන්න නම් එපා.
හොඳට නඩත්තු කරපු හොඳට පදින්න පුළුවන් වාහනයක ඉන්න. මේ වගේ කටු කන්න එපා. අපි මෙවැනි කන කටු. අප නෑ අපි යන්න ඕනේ. දැන් මේ පයින් යන ගමන යන්න ඕනේ කිලෝමීටර් 3ක් විතර. කිලෝමීටර් 3ක් යන්න තියෙනවා. කරන්න දෙන්නේ තියම්. මං ඉස්සරහ තැනකදී අපි කළුදිය පොකුණ කැලේ තියෙන්නේ රක්ෂිතයට. කියන්නේ පුරාවිද්‍යා භූමියට ඇතුල් වෙනකොට එන ලොකු කැලයකට තමයි එන්ට වෙන්නේ. මං එතනදී එතන එන්ට්‍රන්ස් එක මේ අරම ලස්සනයි. එන්ට්‍රන්ස් එකක් කියලා වෙනම ගේට් මොකුත් දාලා නැහැ. දෙපැත්තේ කැලෑව පටන් ගන්නවා ඉතින් මාරම ලස්සනයි. එතනදී මේ පෙන්නන්න මේ අපි යන තැන පටන් ගත්තාම පෙන්නන්න යන්කෝ අපි. කමෙන් යන්න ඕන බයික් එකේ. උත්තරේ නෑ તો. උත්තරේ නෑ. දැන් ෆස්ට් එකේ යන්නේ. ඔබ කොයි වෙලාවද ඇස්ලේටර් අතාරින්න බා. දැන් මම මේක අත්දැකලා දෙන්නේ. ඒක තමයි. බැලන්ස් පෙන්නනවා තනියම පැත්තට ගාස්. අපි බයික් එකේ පයින්. උඹලා බලන්න මම යන්න. අඳුරනවා බා. පොලිසිය ගතරනවා වගේ. ඔබලා ලේප් කරගනින් බං. යනවා ඉතින් ළමයි පයින්. දැන් කිලෝමීටර් ගාණක් පයින් ආවා. මේ කෙනෙක් ඉන්නවා මෙතන. බයික් එක ගන්න ගන්න පේනව නේද? හරි අමාරුයි නේ. කන්දක් තියෙන. ඉස්සරලා බයික් එක ආවා. පොඩි දුරක් බයික් එක ස්ටාර්ට් කරගත්තා. බයික් එක හීට් වෙනකොට තමයි නතර වෙන්නේ. මේ මොකද සිද්ධියක් තියෙනවා. එතන මාරම ලස්සනයි. මේ මාරම කැලයක් තියෙනවා නේ. එතනම කැලේ. අපි තඩි කැලයක් මැද්දී දැන් තමයි කළුදිය පොකුණ එන්ට්‍රන්ස් එක තියෙන්නේ. මේ අර කිව්ව වුණා තනිය ගහයි කියලා. එද්දි පොලිසියෙන් එන්න ඕනේ මේ අලි ඉන්න. සාමාන්‍යයෙන් හබරන කැලේ ඉන්න අලි වගේ නෙවෙයි මේ සෆාරි කැල මේ අලි සෙට් නොත් කෙලලා මරනවා ඉතින් ආයේ. මේ මිනිස්සු යනවා ඉතින් මේ පරිස්සමෙන් යන්න ඕනේ අලියට වෙලා. දැන් ආයෙ පයින් යනවා. පොඩි දුරයි මීටර් 200ක් එන්න බයික් එකේ. තඩි කන්දක් තිබ්බා. කන්ද නැග්ගා. කන්ද නැගිද්දි බයික් එක හිටුනට පස්සේ නතරුණා. යන්න තියන්නේ ආයෙ. මාර දාඩියක් දාන්න. තේම කැලේ තියෙන්නේ. මේ වගේ පාරක තමයි යන්න තියෙන්නේ. පේනව නේද? යන්න ලේසි නෑ. හොඳම හරිය වාස්සන ආර හරියද. අඩි කන්දක් තිබ්බ ගල් කන්දක් තිබ්බේ. ගැට ඇවිල්ලා තිබ්බ ගල්. මේ වගේ ප්ලේස් එක තමයි ඉතින් ඔයාලට යන්න තියෙන බයික් වල. අමාරුයි ඉතින්. හොඳ වාහනයක එන්න ඕනේ. උස වාහනයක යන්න පුළුවන්. වාහනයක ත්‍රී වීල් එකක් අමාරුයි බොහෝ වෙලාවට. එයි යනවා ඉතින්. මේ තියෙන්නේ පුරාවිද්‍ය බලමු ගිහිලා ළඟට. මේන් අහලා තියෙනවා මේවට කිසිම කරදරයක් කරන්න එපා. මේ අහලම තියෙනවා පුරාවිද්‍යා තහනම් මිඩම කියලා. එන නේද? වගා කිරීම, එලි බේලි කිරීම, ගිනි තැබීම, ගස් කැපීම, කැණීම් කිරීම, ගල් කැඩීම, අයතු ලෙස කොටු කරගෙන පදිංචි වීම, ඉදි කිරීම කිරීම සපුරා තහනම් කියලා කියන්නේ. මේ වගේ තැන්වල එහෙම තමයි. අනිත් එක මේ වගේ තැන්වලට ආපුවම තව යන්න තියෙන මීටර් 500. ඉතින් මීටර් 500ක් කියලා තියෙනවා. අපි කොටක් දුර ආවන. පොඩිම දුරක් යන්න තියෙන්නේ. අපි එක බයික් එකේ යනකොට ෂර්ට් එකක් ගැලෙවු. මේ බලන්න පුළුවන් සූම් කරලා දෙන්න නේද? ෂර්ට් එක ගාලා දින ළඟට ගිහලා බලන්න. යන්න තමයි තියෙන්නේ. මීට වැඩි ලස්සනයි. මීට වැඩි සීතලයි කළුදිය පොකුණ පුරාවිද්‍යා භූමිය. අපි යන්කෝ. තව ලස්සන තැන් තියෙනවා. මේ අද්දි ලස්සන 12 පාරක් හම්බ වෙනවා. එතන ඉතින් නාන්නේ මොරෙම නාන්න දෙපා හොඳ නෑ. මම කරන්න දෙන්නේ නෑ. ආවොනොත් ඇත්තටම කිව්වොත් දඩ ගන්නවා. එහෙම සිද්ධියක් තියෙන්නේ. මේ වගේ තැන් වල පරිස්සමෙන් යන්න ඕනේ කිසිම කරදරයක් කරන්න නැතුව. හරිම මහන්සි. අපි දැන් ගොඩක් දුර ආවා. පයි මාර මහන්සි. ඔයාලා එද්දි මම ලස්සන තැනක් කියන්නද? ගොඩක් ඉන්නව පෙන්නන්න. මේ වගේ ලොකු අත්තක් තියෙන හරියද?
මෙමගේ ලොකුවත්තත් තියෙන තැන මෙහෙම එද්දි මේ මෙතනින් පල්ලෙහාට යන්න පාරක් තියෙන. හරිද වහලා තියෙන්නේ. මේ මෙතනින් යද්දි යන්න පුළුවන්. දැන් ලස්සන ලොකු දොළ පාරක් තියෙනවා. හරිද? දැන් මේ දොළ පාර නෑ. වතුර නැති හින්දා මෙතන දොළ පාර නෑ. මෙතනින් ගිහපුවාම මාර ලස්සන ලොකු දොළ පාරක් තියෙන්නේ. ගිහලා බලමු අපේ කොල්ල දෙන්න පල්ලෙහාට බහැලා ඉන්නේ. බයික් එකක් දාලා කොල්ල දෙන්න පල්ලෙහාට බැස්සා. මේ මෙතන ලොකු දොළ පාරක් යනවා. වැස්ස කාලේ මෙන්න පේනවා. මෙතන ෂූට් මේ ෆොටෝ ෂූටින් තමයි අපි තැනට ආවා. එතන තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ. මම ඔයාලට එන්ට්‍රන්ස් එක පෙන්නන්න කොහොමද කියලා. ලොකු එන්ට්‍රන්ස් එකක් නෑ. හරියට මෙතෙන්ට ආවම තැන කොහෙද කියලා අඳුර ගන්න පුළුවන්. මේ බලන්නකෝ. මෙතන තමයි කියන්නේ කළුදීපකුණ පුරාවිද්‍යා භූමිය මෙතන තමයි. හරිම අඳුරුයි. හරිම සීතලයි තැන. අරම ලස්සනයි ඉතින්. ගිහිල්ලා බලමු ඉස්සරහට. මෙතනින් එහාට මම වගේ මොන පෙන්නන්නේ නැහැ මගේ. මම ඔයාලට මම මොන පෙන්නන්නේ නැහැ. මෙතනින් එහාට ඔක්කොම පෙන්නන්නේ සෝබා ධර්මයේ අසිරිය තමයි. මේ කොල්ල දෙන මෙතන ඉන්නවා. කොල්ල දෙන නම් වැඩ. දැන් ෆොටෝ ගහනවා. මම මෙන්න තැන මෙහෙම තමයි තියෙන්නේ. මේ ලොකු ගස් පුරාවිද්‍යා භූමිය මේවා ඉතින් බලන්න ආපුවම මේ වගේ තැන්වල පොලි තියෙන අර මේවා ජරාව ඩස්බින් දානවා. ඒව අරන් යන්න මේ දාලා යන්න එපා. ඔයාලා අරන් යන හැමදේම අරගෙන යන්න. මේ වගේ දැන් බලන්න ආපුවම ගොඩාක් මිනිස්සු ලංකාවේ පිටරටවල කට්ටිය දාලා යන්නේ නැහැ අත්‍තරම. ලංකාවේ මිනිස්සු මේ වගේ තැන් වලට ආපුවම මේ වගේ ජරාව දාලා යනවා හැමතැනම. එහෙම කරන්න එපා. මේ වගේ තැන් වලට එද්දි පරිස්සම් කරලා යන්න. සෝබා දහමට අපි ආදරෙන් සලකවුවොත් විතර ඒ කට්ටියත් අපිට ආදරෙන් සලකන්නේ. එහෙම කරන්න එපා සෝබා දහමට. මේ මෙතන තමයි පුරාවිද්‍යා භූමියේ පුරාවිද්‍යාත්මක ප්‍රදේශයට අපි ඇතුල් වෙන්නේ. එතන මේ ගල් පඩි බෙලක් තියෙනවා. කොල්ල දෙන්න නගිනවා. මෙතනින් නැග්ගාම තියෙනවා. හැමදේම උඩට ගිහපම් බලමුකෝ. හරිම ලස්සනයි. එතන උඩට ආපුවම එම තමයි තියෙන්නේ. තමයි තියෙන්නේ උඩ. යන්න තියෙන මේ පැත්තෙන්. අපි මග පෙන්වන්න මග පෙන්වනවා. යා. abang ko මේ ගල් කණු තියෙන පේනවනේ. මේ මෙතන තියෙනවා පරණ චෛත්‍යයක්. ඉස්සර කාලේ පරණ චෛත්‍යයක් තියෙනවා. මොකද හැදුවේ? එහෙමද? ඔය කොහෙද යන්නේ? මේ යන්න තියෙන්නේ. අඩේ මේ යම ඕක තමයි හිටි හරිද? අයම දැන් නම් දිරාපත් වෙලා ඉන්නේ. මම වෙන ගෙදරක ඉන්නේ. ඒක තමයි. මේක මං හැදුවේ හරිය. ඒකට වල කියන්නේ ගලාලිය. මං කොතන ගල් කපන්න පුළුවන් මම. මේ ළමයි මේ ඔක්කොම මේ දිරාපත් වෙලා තියෙන්නේ. බලන්නකෝ මේ බබා ගන්න. බබා ගන්න. බබා ගල්නේ. දැක්කද බබා ගල් දැකලා තියෙනවද? ඔව් බබා ගල්. තව තියෙනවද? බලන්න මේ වගේ තැන් වලට ආපම කවුරුවෙන් හැසිරෙන්න ඔය වගේ සත්තු විදිහට හැසිරෙන්න එපා.
මේ අපි මේවා ඇල්ලුවට ඔයාලා අල්ලන්න එහෙම යන්න එපා හරිද මේ කවුරු නැතිඳ කවුරුත් අල්ලන්නේ නැතින්ද අල්ලන්න එහෙම කරන්න එපා. නේ නඩත්තු කටයුත්තක නවත්තලා තියෙන්නේ සංචාරකව ගෙන්න එක නවත්තලා තියෙන්නේ මේ සංචාරකව එන්න එක නවත්තලා තියෙන්නේ සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කරනවා. මේක ආයේ පටන් ගන්න තියෙන පාරවල් එහෙම සියලු දේම හදනවා. මේ මිරිස්සු මේවා රැක ගන්න මාරු විදිහට මහන්සි වෙන්නේ. වගේ අදවස්තු දේවල් කරන්න එපා මේ තැන් වලට අවිල්ලා. සුන්දර මම කරන දේ බලන්න. ඒ මේ වගේ ටොපිකොල කාලා මේ කනවා. දැන් මෙයා කරන්නේ කාලා මේ සාක්කුවට දාගන්න ඕන කොලේ. පය දැන් දාගන්න සාක්කුව. මේ ගහන. මම කරන්න සාක්කුවට දාගන්න ඕනේ. අතන තියෙනවා අලුදිය පොකුණේ සෙල්ලිපියක්. එකක්. මේක තව සෙල්ලිපියක් තියෙනවා රේ. අපිට පේනවත් දන්නේ නැහැ. අකුරු නම් අපිට පේන්නෙත් නැහැ. අලුදිය පොකුණ පෝර ලිපිය. දැන් මෙතන ඉඳලා ආය යනවා. ඔයාලා එන්න මෙහෙම. එන්න හොඳ තැන් ඉතින් මේක. මෙතන තියෙනවා ගල් කණු. මොකද දන්නේ නැහැ මෙතන තිබ්බේ. ඒ බම් මේ මෙතන මොන වගේද තියෙන්න ඇත්තේ? තියෙන්න ඇත්තේ නේද? මොකක් හරි තියෙන්න ඇති. මොකක් හරි ආමුදුරුවරුන්ට වැඩ ඉන්න තැනක් මෙතන ආරණ්‍යකුත් තිබ්බා ඉස්සර. එහෙමත් කියනවා. තව ලෙන් තියෙනවා කටාරම් කොටපු එහෙම මේ බලන්න. ලෙන්නේම තියෙන කටාරම් කොටපු මේවා සාමාන්‍යයෙන් තියෙන්නේ රාජමන්දිර ඉස්සර මුරගල වගේනේ මේවා තියන්නේ. නැත්තම් ඒ වගේ තැන් වලට තමයි මුරගල් වැටෙන්නේ. මේ බලන්න. තව තියෙනවා හාමුදුරුවෝ වැඩ හිටපු ලෙන් වල කටාරම් එහෙම කොටලා තියෙනවා. අන් ඒ වගේ ලෙන්නේම හම්බුණා අපිට කී පාරෙද්දි. ගිහලා බලමු. ගොඩක් දේවල් තියෙනවා බලන්න. අවදානි බලන කෙනෙක්ට හොඳයි ඉතින් මේවා. මෙතනින් තමයි යන්න තියෙන්නේ එහෙම. මේ තියෙන්නේ. එතන වටින් යන්න ඕන යන්න අපි මෙතන ෂෝට් කට් එක යනවා. මෙතන ලොකු ගලක් තියෙනවා. මෙතන ගලේ හැබැයි තමයි තියෙන්නේ අර කටාරම් කොටපු ලේන. ලේන කියන්නේ මේ ගල ඇතුළට කෙටලා තියෙනවා. එතන ආම්දුරුවෝ වැඩ ඉඳලා තියෙනවා. මේ එතන අර වතුර එනවට ගලේ කටාරම කොටනවා. එතකොට ලේන ඇතුළට වතුර එන්නේ නැහැ. මේ තියෙන්නේ මේ ගල මේ තියෙන්නේ එන පුරාණ විහාරයක් තියෙන්නේ. මෙතන තමයි අර කිව්ව තැන. ඔයාලට පෙන්නන්නම්. බලන්න මෙතන ඉතින් ඔයාලට පේනවද දන්නේ මේ මෙතන උඩ කටාරම් කොටලා තියෙනවා. මේ තියෙන කටාරම් කොටලා තියෙනවා. ඔවුන් ඕකට තමයි කටාරම් කියන්නේ. දැකලා නැත්නම් බලාගන්නකො. මේ වගේ තැන්වල වික්ෂුන් වහන්සේලා වැඩ ඉද්දි ඔවුන් ඔය වගේ කටාරම් කොටකම වතුර එන්නේ නැහැ ඇතුළට. යන් ඉස්සරහට. ඔයාලා කලින් කළු දීපකුණට ඇවිල්ලා තියෙනවද? දීපකුණට ඇවිල්ලා තියෙනවනම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න යන්න බලන්න. ඔයාලත් මේ තැන් දැක්කද? මේ හොඳට කියවුවද? මොනවද ඔයාලට තිබ්බේ කියලා කමෙන්ට් එකක් දාන්න යන්න බලන්න. කලින් ඔයාලට මතක ඇති දිට්ට තිබ්බා. දිට්ට උනාටුවෙන් පස්සේ වැටිච්ච ගස් තමයි මේවා. මේ තියෙන්නේ. අපි කලින් පාර ආවේ දිට්ට කාලේ. එතකොටත් මේවා වැටලා තිබ්බේ. ඒ කාලේ නම් මේවා මොකට වැටලා තිබ්බේ. පේනවනේ. සබාදහම හින්දාම සබාදහම විනාශ වෙන වෙලාවලුත් තියෙනවා.
සබාදාම විපර්යාසින්ද ගොඩක් දුර යන්න තියෙනවා අමාරුයි. මෙන්න අපි කළුදිය පොකුණ ගාවට ආවා. මෙතන තමයි කළුදිය පොකුණ කියන්නේ. එහෙම ආපුවම තියෙනවා මෙතන කළුදිය පොකුණ. මේ මෙතන කළුදිය පොකුණ කියන්නේ. බලන්න. ඇයි බං මෙතන කළුදිය පොකුණ කියන්නේ? කළුදිය පොකුණ කියලා තමයි මම කියන්නේ. ඉතර කළු පාටයි දැන් නම් මේ සෙවල වැදිලා ඔය ජරා වැටිලා මේ වෙලා තියෙන මේක මේ ගැඹුරුයි හර මැද හරිය ගොඩක් ගැඹුරුයි අර ගැඹුර වැඩි වෙන්න කළු පාට වෙනවනේ. ඒ කියන්නේ එළිය වැටෙන්නේ නැහැ නේ. එළිය වැටෙන්නේ නැහැ තුලට. එතකොට අපිට පේන්නේ නැහැ නේ. ඒකට ඒකෙන් තමයි මේ කළුදිය පොකුණ කියලා නම් කියලා තියෙන්නේ. දැන් නම් මේ පාට පාසි බැඳිලා වතුර කළුවට පේන්නේ නැහැද? පාසි හින්දා මොකද්ද පාට කියලා වතුර පේන්නේ නැහැද? තමයි තියෙන්නේ. එනවනම් මේවට අතපස දාන්න පොඩි කට්ටිය වෙනවනම් පරිස්සම් කරගන්න. මොකද වතුර දැක්කම මොන පොඩි එකක් අල්ලනවනේ. වැටුනොත් එහෙමයි කුඩ ගන්න අමාරුයි. ඉතින් එරෙනවා ගැඹුරුයි. පස්සේ තමයි යටට යන්නේ. තා මොකු සත්තු ඉන්නවත් දන්නේ නැහැ. ඉතින් හරියටම දන්නේ නැහැ නේ අපි. පරිස්සම් වෙන්න ඕනේ. යන්න තියෙන මේ වගේ තැන්වල වැස්ස දවස්වලට මාරු විතර වතුර එන්නේ. බලන්න මාරම ලස්සනයි මේ පරිසරය රැක ගන්න ඕනේ ඉතින්. මේ සමනල්ලු හිම යනවා. මාරම ලස්සනක් තියෙන මේ වගේ තැන් ඉතින්. මිනිස්සු ඇවිල්ලා මේව ගොඩක් ජරා කරලා යනවා. මෙහි ඉන්න නිලධාරි මණ්ඩලය තමයි මේවා සුද්ධ පවිත්‍ර කරලා රැකගන්නේ. ඔයාලා ඉද්දිව ගල් පුකුරු හිම අල්ලන්න එපා. හරිද? ඒව අල්ලද්දි ඒ වගේ තියෙන මේ අක්ෂර මැකෙනවා. එතකොට ඒ වගේ වටිනාකම නැතන නේද? මේ දැන් මොකක්ද මේම් පේනෝ නේද? එහෙම කරන්න එපා. ඇයි මෙහෙම කරන්නේ මේ ආට් කොටලා? මොකද මේ කරන්නේ මේ ඇවිල්ලා ප්‍රාථමික වැඩ. මේ ඇවිල්ලා මුල්ලමාවිය සංවර්ධනය නොවෙච්ච මේ ඒ දනටි මේ අර BRSO මොකද්ද මගුල් ගහලා තියෙනවා. මේ වගේ දේවල් කරන්න එපා. මේවා මේ බලන්න මේ ගහ කොච්චර පරණ නැද්ද? මේම හැදෙන්න තරම් තරාවක් දාලා වස්සර ඔබලා යන්නේ වර වතුර බෝත මේ එහෙම කරන්න එපා මේ වගේ තැන්වල. බලන්න කරලා තියෙන දේවල් එහෙම කරන්න එපා. මේ මෙතන සතෙක්ගේ මුවෙක්ගේ මූණක් ඔය එකක් කොටලා තියෙන මේ පේන්නද? ප්‍රාථමික වැඩ ඇත්තටම මේවා. මෙහෙම කරන්න එපා. මේ වගේ තැන් වලට ආපුවා මේ දාලා ගිහිල්ලා මේ කරන්න එපා නේ බා. මේ ආපුවම ගල් පොරේම අතපත ගන්න එපා. ඒ අතපත ගාද්දි මැකෙනවනේ. කරන්න එපා. ඉතින් එතකොට ඒ වගේ පුරාවිද්‍යාත්මක වටිනාකම නැති වෙනවා. මේ තියෙන පොඩි පොඩි ගල් කන්න මේවා තියෙන ඔන්චිලි පදින්න හදලා තියෙන මේවා තමයි වීලි කලාපේ මේවා තමයි සුන්දර දේවල්. පැදපු වැල් මේවා. පරිස්සමට වදින්න ඕනේ මේවා. මේ අපි තමයි හැදුවේ. ඒනවනේ තියෙන විදිය. ඉතින් තියෙනවා පැරණි කොරවක් ගල. මේ මෙතන මුල තමයි මුර ගල තියන්නේ. මේකට තමයි කොරවක් ගල කියන්නේ. මේක මොකක් හරි එන්ට්‍රන්ස් එකක් තිබිලා තියෙනවා. මෙතන මේ ගල් කණුව එහෙම. ඔව් මෙතන මොකක් හරි තිබිලා තියෙනවා. වාසස්ථානයක්. රජවරුන් ඉස්සර කාලේ. මේක උද්‍යානයක් නම් තමයි පේන විදිය දන්නවද? ආරම නිස්කලංකයි අපි මේ කතා කරන ටික විතරයි ඇහෙන්නේ. සතෙක්ගේවත් හුවක් නැහැ මෙතන. කුරුල්ලෙක්ගේවත් සද්දයක් නැහැ මෙතන. මේ මෙතන තියෙනවා ගල් කණු එහෙම. එහෙන් ගල් බලන්න. එයා වෙයි කාලේදී එහෙම නම් ලිස්සනවා. ලිස්සෙම යන්න ඕනේ. දැන් වීඩියෝ එක ඉවර වෙන්න ළඟයි. අලුතෙන් පොකුණේ ඔච්චරයි තියෙන්නේ ඉතින්. දැන් අපි යන්නේ. දැන් ගිහලා අපි නාන්න ඕනේ. නාන්න තැන වීඩියෝ එක අවසානට දාන්නකෝ ඊළඟට බලන්නකෝ නාන්න තැන. පිස්සු වැදෙන තැනකට නාන්න එතන. කෙලින් ඉතින් හඬලම් වෙයි වතුරෙන් නාන්න.
මයි ලෝක ඉවර කරලා එද්දී යද්දි අපිට මිස් වුණ තැනක්. අපි යද්දි මෙතනින් බයික් එකේ ගියා. මම ඔයාලට කිව්වා මතකද? කන්දක් ඇද්දුවා කියලා. ඔතන කන්දක් තියෙනවා හරියද? මේ දැන් දෙක්ක මෙතන ලස්සන වැවක් තියෙනවා බලන්න පොඩි වැවක්. මාරම ලස්සනයි. මේ බලන්න. මාරම ලස්සන වැවක් තියෙන්නේ. යන්කෝ බලන්න. ගයිස් ඔන්න ඉතින් ඔයාලට පේනවා ඇලක්කාවෙන් අපි කිටි පෙට්ටි පාලම වලට ඇවිල්ලා ඉන්නේ. ඔයාලට පේනවා නම් මේ බලන්න. ඉස්සු හැදෙනවා මේ. පියන් ඉස්සරහ. මොකද වෙන්නේ කියලා. දැන් ඉතින් ආන්න තමයි තියෙන්නේ. උඹලා බටේ දිගේ ඇවිදන් ආවා. අඩු කැල්ල දුන්න කවන්නේ. ඒ මේ Lupa. Maka anit phone එක නම් waterproof නෙවෙයි ඒකනේ අවුල. Coba apa tahu paware? Tawarin. Metri. Lihat. Re. Oleh madura pare. Re. මෙතනින් අද vlog එක අපි ඉවර කරනවා. ගිහින් එන්න හොඳ නැක කමෙන්ට් එකක් දාන්න යන්න. goodbye.